ඔන්නේ නම් අද අපේ විදියට චීස් පැස්ට හදමුද? මුලින්ම පැස්ට ටික අරගෙන භාජනයකට දාගෙන තම්බ ගන්න. ඒකට ලුණු ටිකක් දාන්න අමතක කරන්න එපා. මෙන්න මේම පොඩියට කපාගත්ත ලුණු සුදු ලුණු රම්පේ කරපිංච ලෑස්ති කරගන්න. දැන් භාජනයක් ලිපෙන් තියලා බටර් ටිකක් දාගමුකෝ. බටර් එක දියුණාට පස්සේ කපාගත්ත ලුණු සුදු ලුණු රම්පේ කරපිංච එකතු කරමු. දැන් මේ ටික බටර් එකේ බැදෙනකන් මික්ස්. අපි මේකට කෑලි මිරිස් චුට්ටකුයි ලුණු චුට්ටකුයි ඇඩ් කරගත්තා. හැබැයි ඒක නම් රෙකෝඩ් කරන්න අමතක වෙලා. දැන් බලන්නකො මේකෙන් එන සුවඳ. ඊළඟට අපි කරේ ෆ්‍රෙෂ් මිල්ක් ඇඩ් කරගන්න එක. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට ෆ්‍රෙෂ් මිල්ක් ඇඩ් කරගන්න. දැන් මේ අපි හදන්නේ චීස් ඇඩ් කරගන්න. මම ගොඩාක් චීස් දාලා කන්න කැමති නෑ. ඒක නිසා අපේ අම්මා ඇඩ් කරේ එක චීස් කෑල්ලයි. ඒ වුණාට ඔයාලට කැමති ප්‍රමාණයකට චීස් ඇඩ් කරගන්න පුළුවන්. දැන් චීස් කෑල්ල හොඳට දිය වෙලා මික්ෂර් එකේ බබල්ස් එනකන් ආය මික්ස් තමා. මේ වෙලාවේ අපේ මුළු ගෙදරම පුදුම සුවඳයි. Oh, I'm so excited. And I'm hungry too. මේකේ රස බලනකම් මට ඉවසිල්ලක් නෑ. ඔයාලට මතකද අපි මුලින්ම පැස්ට තම්බ ගත්තා? අන්න ඒ ටික වතුර පෙරාගෙන අරගෙන අපි හදපු මික්ස් එකට ඇඩ් කරන්න. ඊට පස්සේ ඒ ඔක්කොම මික්ස්. ඔයාලා ළඟ තියනවා නම් ඔරිගානෝ ටිකකුත් ඇඩ් කරන්න පුළුවන්. දැන් නම් අපේ කෑම එක රෙඩි වගේ. යන් නම් රස බලන්න. යමි. වීඩියෝ එක බැලුවට හැමෝටම ස්තුතියි.